ඔබ දන්නවද ස්ට්‍රෝක් එකක් හැදුනම ප්‍රතිකාර ගන්න පරක් වෙන සෑම විනාඩියකදීම රෝගියාගේ මොළයේ සෛල මිලියන 2ක් සදහටම මැරිලා යනවා. ස්ට්‍රෝක් එකක්. එහෙම නැත්නම් අංශභාගය කියලා කියන්නේ මොළයට ලේ යන එක හදිසියෙම අවහිර වීමක්. මේක ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක්ට වෙන්න පුළුවන්. හැබැයි රෝග ලක්ෂණ ඉක්මනට අඳුරගත්තොත් ජීවිතේ බේර ගන්න පුළුවන්. මේ සලකුණු තුන ගැන හොඳට අවධානය යොමු කරන්න. මූණේ පැත්තක් හෝ කට පැත්තක් ඇද වෙලාද? අතක් උස්සන්න අමාරුද? අතේ පණ නැතිකමක් දැනෙනවද? කතා කරද්දි ගොත ගැහෙනවද? වචන පැටලෙනවද? එහෙනම් වහාම රෝහලට යන්න. මේ එකක් හෝ තියෙනවනම් ඒ ස්ට්‍රෝක් එකක් වෙන්න පුළුවන්. බය වෙන්න එපා. කලබල වෙන්නත් එපා. රෝගියාව ආරක්ෂිතව හාන්සි කරවන්න. හැබැයි මතක තියාගන්න. කටට වතුර ටිකක්වත් දාන්න එපා. ඒකෙන් රෝගියාගේ පෙනහැල්ලට වතුර ගිහින් තත්ත්වය තවත් දරුණු වෙන්න පුළුවන්. ගෙදර ප්‍රතිකර්ම කරන්න කාලය නාස්ති කරන්න එපා. වහාම ළඟම රෝහලට රෝගියාව අරගෙන යන්න. මුල් පැය 4 ඇතුළත රෝහලට ගියොත් විශේෂ එන්නතක් මගින් රෝගියාව සම්පූර්ණයෙන්ම සුව කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. කාලය කියන්නේ මොළයයි. ඉක්මන් වීමෙන් ජීවිතයක් බේරගන්න ඔබට පුළුවන්.